23වෙනි පාපන්දු ලෝක කුසලානේ ඊයේ තරඟ 4ක් පැවැත්වුණා. අපි ඊයේ වැඩසටහනදී කිව්වා වගේ අපි ගොඩක් අවධානය යොමු කරපු තරඟයක් ඔය ජර්මන් තරඟය. මොකද ඒකෙදි දැන් ඊයේ ගෞරව කිව්වා ගෝල් 5ක් 6ක් වාර්තා කරයි කියලා. මම හිතන්නේ ගෝල් 5ක් 6ක් නෙමෙයි ගෝල් 7ක්ම වාර්තා වුණා. ඔව් ජර්මනි vs කුරසාව මැච් එක ඊයේ 7ට 1ක් විදිහට තමයි ඉවර වුණේ. අපිට 7ට 1 කිව්වම මතක් වුණේ ජර්මනි vs බ්‍රසීල් 2014 World Cup semi final එකේ 4ට 1ක් විදිහට ජර්මනි ජයග්‍රහණය කරපු එක. ඔය කුරසාව කණ්ඩායම ගත්තොත් එහෙනම් මම හිතන්නේ ඒගොල්ලන්ගේ ලොකු ඇචීව්මන්ට් එකක් ඒක පොඩි රටක්. මම දැන් ලෝකේ අඩුම ජනගහනයක් සහිත රටක් ලක්ෂ 2ක වගේ ප්‍රමාණයක් ජීවත් වෙන. ඔක ඩච් කොලනියක් වශයෙන් පැවැත්ලා 2010 තමයි මම හිතන්නේ ස්වාධීන රාජ්‍යයක් වශයෙන් තියෙන්නේ. එතකොට බලන්න උන් පළවෙනි ගෝලය මම හිතන්නේ උන්ගේ වාර්තා කරගත්තේ ඊයේ. ඉතින් මම හිතන්නේ ගෝල් 7ට 1ක් වශයෙන් ගියත් ඔවුන්ගේ රටේ ජනතාවට මම හිතන්නේ ඒක බොහොම ප්‍රීතිජනක අවස්ථාවක් වෙන්න දී ගෝල් එක ලබා ගැනීම. ඉතින් ඇත්තටම අපිත් අගය කරන්න ඕන ලක්ෂ 2ක් වගේ ඉන්න ජනගහනය සහිත රට. අපි ගත්තොත් මිලියන 22ක් විතර අපේ ලංකාවේ ඉන්නවා. ඉතින් එහෙම බලද්දි මම හිතනවා ජර්මනිය ඊටාම හොඳින් ක්‍රීඩා කරත් අර කුරසාව කණ්ඩායමට යම් ආකාරයක ගෞරවයක් හිමි වෙන්න ඕනේ කියලා. ඒ වගේම දෙවෙනි මැච් එක අපි කිව්වා වගේම ඊටාම තියුණු තරගයක් තිබ්බා. 2-2 විදියට නෙදර්ලන්ඩ්ස් vs ජපාන් මැච් එක ඩ්‍රෝ එකකින් ඉවර වුණා. ඔව් ඇත්තටම අපි හිතුවේ නම් ඊයේ තරගය 2-1ක් වශයෙන් අවසන් වෙයි කියලා. නමුත් අපි දැක්ක 89 වෙනි විනාඩියේදී අමාඩා කියන ක්‍රීඩකයා විසින් ගෝලයක් වාර්තා කිරීමත් සමග තමයි ජපානයේ 2-2 ලෙස ඩ්‍රෝ එකක් දාගත්තේ. ඇත්තටම අපි ආරම්භ දවසේ තිබු ආසියානු කණ්ඩායම් වලින් ජපානය සහ දකුණු කොරියාව හොඳින් සෙල්ලම් කරයි කියලා මම හිතනවා මේ ජපානය ඉතා හොඳින් ක්‍රීඩා කරනවා. ඒ නිසා ඔවුන්ගේ ඊට වඩා වැඩි දස්කම් සමානට ඉදිරියේ මතුවෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඔව් ඇත්තටම කතා කරොත් මේ ලෝක කුසලානේදී තාමත් ආසියානු කණ්ඩායම පරාජය වී නැහැ. අපි දැක්ක කටාර් කණ්ඩායම පවා ස්විට්සර්ලන්තය සමග 1-1 ඩ්‍රෝ එකකට ගියා. සහ ඕස්ට්‍රේලියාවත් සැලකෙන්නේ ආසියානු කණ්ඩායමක් කියලා තමයි මේ වර්ල්ඩ් කප් වලදී. ඒ නිසා වුණත් අපි දැක්ක තුර්කිය සමග ජයග්‍රහණයකට යනවා. ඒ නිසා මම හිතන්නේ ආසියානු කණ්ඩායම් වලට මේක හොඳ වර්ල්ඩ් කප් වෙයි කියලා තමයි මම නම් හිතන්නේ. ඔව් ඊට පස්සේ අපි ඊයේ කිව්වා Ivory Coast vs Ecuador මැච් එක ටිකක් ලෝ ස්කෝරින් මැච් එකක් වෙයි කියලා. කිව්වා වගේම ටිකක් ලෝ ස්කෝරින් මැච් එකක්. හැබැයි අපි දැක්ක Ivory Coast 1-0ක් විදියට Ecuador වල පරාජයටපත් කරා. ඔව් ඒක ඇත්තටම ලාස්ට් මිනිට් ගෝල් එකකින් තමයි මේ මැච් එක දින්නේ. ඇත්තටම 0-0 වෙන්න තිබුණු මැච් එකක් අවසාන මොහොතේදී Ivory Coast මේක ජයග්‍රහණය කරනවා. ඒත් එක්කම අපිට දැන් පෙන්නුම් කරනවා මේ ගෲප් E කියන ගෲප් එකේ ටිකක් ඉන්ටරෙස්ටිං සිනාරියෝ එකක්. ඉක්වඩෝරය යම්කිසි පීඩනයකට ලක් වෙනවා මේ අවස්ථාවේදී. මොකද යාරට ජර්මනියේ තරගයක් දිනන්න අමාරුයි. එහෙම වුණොත් ඔවුන්ට තුන්වෙනි ස්ථානය තමයි ගෲප් එකේ දිනන්න වෙන්නේ. ඒ වගේම අන්තිම මැච් එක ස්වීඩන් ටියුනීසියා ඒකත් 5-1ක් විදියට විශාල ජයග්‍රහණයකට ස්වීඩන් යනවා අපි දැක්කා. ඔව් ඇත්තටම මම නම් එක්ස්පෙක්ට් කරේ නෑ ස්වීඩනේ එච්චර විශාල ජයග්‍රහණයකට කියලා. මං හිතුවේ ඔවුන් උපරිම වුණොත් ගෝල 3කින් වගේ ජයග්‍රහණය කරයි කියලා. නමුත් ඔවුන් 5-1ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයකට ගිහින් තියෙනවා. ඒ නිසා අපි ස්වීඩනය ගැනත් අපි යම්කිසි ඇග් තබාගත යුතුයි කියලා තමයි මම නම් හිතන්නේ. ඔව් ඇත්තටම ස්වීඩනය අපි ක්වොලිෆයර්ස් දිහා බැලුවොත් එයාලා ක්වොලිෆයර්ස් වල හොඳට කරේම නැහැ. එයාලා නේෂන්ස් ලීග් එක through හම්බෙච්ච ස්ලොට් එකකින් ප්ලේ ඔෆ් එකට ඇවිල්ලා තමයි ක්වොලිෆයි වුණේ. හැබැයි අපි දන්නවා උන්ගේ ඇලෙක්සැන්ඩර් ඉසාක් යොකරෙස් වගේ හොඳ ක්‍රීඩකයන් ඉන්නවා. ඒ නිසා අපිට ස්වීඩනය ගැනත් බලාපොරොත්තුවක් ඩාර්ක් හෝස් එන්ට්‍රියක් වශයෙන් තියාගන්න පුළුවන්. දැන් මම හිතන්නේ අද තරඟ 4ක් පැවැත්වීමට නියමිතයි. එතකොට ඒක මම හිතන්නේ අද ස්පාඤ්ඤ කණ්ඩායම ක්‍රීඩා කරනවා නේද? ඔව් අද පළවෙනි ගේම් එක මේ හමාරට ලංකාවේ වෙලාවෙන් බලන්න පුළුවන් වෙලාවක් ස්පේන් vs කැබෝ වර්ඩේ. කැබෝ වර්ඩේ කියන්නේ අපි මතක් කරා වගේ කුරසාව වගේම පොඩි රටක් ලක්ෂ 5ක විතර 5මාරක විතර පොපියුලේෂන් එකක් ඉන්න පොඩි රටක්. ඒ වගේම අපි ස්පේන් කණ්ඩායම ගැන මතක් කරොත් දැන් මේ වෙලාවේ ෆේවරිට්ස්ලා ඉන්නේ ස්පේන්. අපි දන්නා හොඳ ෆෝවර්ඩ් ප්ලේයර්ස්ලා ඉන්නවා. ලමින් යමාල්, ෆෙරාන් ටෝරෙස් වගේ හොඳ ෆෝවර්ඩ් ප්ලේයර්ස් වගේම මිඩ්ෆීල්ඩර්ස්ලා රොඩ්රි, පෙඩ්‍රි වගේ මිඩ්ෆීල්ඩර්ස්ලා ඉන්නවා. අපි දන්නා රොඩ්රි තමයි 2024 බැලන් ඩෝ එක ලබා ගත්තේ. අදතර කෝම ක්‍රීඩකයෝ ක්‍රීඩා කරවයිද මේ තරගය සඳහා ආරම්භයේ? ඔව් ලමින් යමාල් සමහරට ක්‍රීඩා නොකරන්න ඉඩ තියෙනවා. මොකද ඔහු බාසිලෝනා කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරද්දී යම්කිසි ආබාධිතත්වයකට පත් වුණ නිසා. හැබැයි ඔහු නැතුවත් ස්පේන් මං හිතනවා ගෝල 4ක 5ක වගේ වුණත් ජයග්‍රහණයක් ගන්න. මටත් හිතෙන්නේ අද ස්පේන් 5-1 වගේ ජයග්‍රහණයකට යයි කියලා. අපි ඊයේ කුරසාව ගෝල් එකක් ගහපු හින්දා අපි කේප් වර්ඩේටත් chance එකක් දෙමු ගෝල් එකක් ගහන්න. ඊට අමතරව මම හිතන්නේ වැඩි අවධානයක් යොමු නොවන තරගයක් පැවැත්වෙන නවසීලන්තය සහ ඉරානය අතර. එතකොට ඉරානය මම හිතන්නේ මේ ක්‍රීඩා කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ භූමියේ.
ඉතින් අපි ඒ ක්‍රීඩාව සම්බන්ධයෙන් උන්ගේ පැමිණීම අපි තාගය කරන්න ඕනේ මේ වගේ ප්‍රශ්නයක් තියෙන වෙලාවක. ඉතින් ඒ තරඟේ තරම් අවධානය නොවුණු තරඟයක් මම හිතනවා ඒ කණ්ඩායම් දෙකේම අපි දන්න අඳුනන ලොකු ප්‍රබල ක්‍රීඩකයෝ දකින්නේ නැහැ නේද? ඔය ඇත්තටම අපි දන්න අඳුරන ප්‍රබල ක්‍රීඩකයෝ දකින්න ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ මේ තරඟය එකට එකක් වැනි ඩ්‍රෝ එකකට යයි කියලා තමයි මගේ නම් මතය. ඔව් ඒක එකට එකක් වගේ ඩ්‍රෝ එකක් හෝ නැත්නම් සමහරවිට ඉරානය ටීම් ජයක් ලබා ගන්නත් පුළුවන්. මොකද අපි නවසීලන්ත කණ්ඩායම දිහා බැලුවොත් මේ ෆ්‍රෙන්ඩ්ලිස් වල ඉතාමත්ම දුර්වල විදිහට තමයි ඔවුන් ක්‍රීඩා කරලා තියෙන්නේ. ඔවුන් ක්වොලිෆයි වුණේ ඕෂීනියා වල හම්බෙන එක ස්ලොට් එකේ. ඒ නිසා සමහරවිට එක ගෝලයක පමණ ජයග්‍රහණයක් වුණත් ඉරානයට ලබා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඔව්. ඒ ගේම් එක ප්ලේ ගන්න ලොස් ඇන්ජලිස් වල අද ගේම්ස් හතරම ඇමරිකාවේ තමයි ප්ලේ කරන්නේ. පළවෙනි ගේම් එක ස්පේන් කෙබෝ වර්ඩේ ගේම් එක ඇට්ලාන්ටා වල ප්ලේ කරන්නේ. දෙවෙනි ගේම් එක බෙල්ජියම් vs ඊජිප්ට් අපේ වෙලාවෙන් රෑ 12:00ට ඒක ප්ලේ කරන්නේ සියටල් වල. මට ඊජිප්තු කණ්ඩායම ඉන්න අහුල දිවෙන්නේ. ඔව් මං හිතන්නේ අද මේක තමයි ප්‍රධාන තරඟය. තරඟකාරීම තරඟය. ඊජිප්තුව අපි දන්නවා මෝ සලා තමයි උන්ගේ ඉතිහාසයේ හොඳම ක්‍රීඩකයා. මෝ සලා වර්ල්ඩ් කප් එකේ ක්වාටර් ෆයිනල් එකකට වගේ යනවා දකින්න පුළුවන්ද කියලා සමහරට අවසාන අවස්ථාව වෙන්න මම හිතන්නේ ඔහු ක්‍රීඩා කරන අවසාන වර්ල්ඩ් කප් වෙන්න එහෙම වීමේ ගොඩක් සම්භාවිතාවක් තියෙනවා. ඇත්තටම අපි බෙල්ජියම් කණ්ඩායම ගැන කතා කරොත් අපි දන්නවා පෝටුවා සහ ඩි බ්‍රූයිනා වැනි එක්ස්පීරියන්ස් ක්‍රීඩකයන් සමග ට්‍රොසාඩ් සහ ඩොකු වැනි නැගීන ක්‍රීඩකයන් සිටිනවා. මම නම් හිතන්නේ බෙල්ජියමට 3ක 1ක වගේ ජයග්‍රහණයකට යන්න පුළුවන් ලෝල් මොනවාද? ඔව් දැන් බෙල්ජියම් ගැන කිව්වොත් අපි දන්නවා දැන් 2018 වගේ කාලේ තමයි ඔවුන්ගේ ගෝල්ඩන් ජෙනරේෂන් එක වශයෙන් හැඳුන්වන්නේ. රොමෙලු ලුකාකු, කෙවින් ඩි බ්‍රොයිනා ඉරා එක. දැන් ඒක අපිට පේනවා අවසාන වීගෙන යන භාවයක්. ඔවුන් මේ කාලේ ඇත්තටම වර්ල්ඩ් කප්ස් වලත් හොඳට කරා. බ්‍රසීලිය පැරද්දුවා මම හිතන්නේ ක්වාටර් ෆයිනල් සෙමි ෆයිනල් වගේ රීච් කරා. අපි බලමු මට නම් හිතෙන්නේ මේ පාර බෙල්ජියම කණ්ඩායම වෙනදට වඩා ටිකක් දුර්වල ස්වභාවයක් ගන්නවා කියලා. ඒත් අපි හිතනවා ඔවුන් අද තරඟය සමහරට දෙකට එකක් වගේ ජයග්‍රහණයකට යයි කියලා. තුන්වෙනි මැච් එක සෞදි අරේබියා vs උරුගුවේ. ඒක අපේ වෙලාවෙන් 3:00ට මයමි වල ප්ලේ කරන්නේ. අපි දන්නා උරුගුවේ තමයි පළවෙනි ලෝක කුසලාන 1930 ජයග්‍රහණය කරපු කණ්ඩායම. ඒ වගේ පාරක් වගේ දෙනවා. ඔව් 1950 දිත් යාලා ජයග්‍රහණය කරා. ඒ දෙක තමයි යාලා දින්න තියෙන. තව ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් දෙකකුත් තියෙනවා යාලට උරුගුවේ වලට. අපි දන්නා ටිකක් හොඳ කණ්ඩායමක් සවුත් ඇමරිකාවේ. ඔව් අපි දන්නවා උරුගුවේ ප්‍රේක්ෂකයකින් ඔබ ඇහුවොත් ඕගොල්ලන් වර්ල්ඩ් කප් කීයක් දිනලා තියෙනවද කියලා එයාලා කියන්නේ 2යි කියලා නෙමෙයි 4යි කියලා. ඒකට හේතුව තමයි වර්ල්ඩ් කප් එක පටන් ගන්න කලින් තිබුණු ඔලිම්පික්ස් දෙකත් එයාලා තමයි දිනන්නේ. සහ වර්ල්ඩ් කප් එක ආරම්භ කරන්න එතන තමයි මුල පුරන්නේ. FIFA එකනොත් යම්කිසි මට්ටමක ඔෆිෂියල් භාවයක් දීලා තියෙනවා. උන්ට තරු 4ක් අපි දන්නවා යාලා ජර්සි එකේ තරු 4ක් ගහගෙන ඉන්නවා දෙක වෙනකොට. හැබැයි උන් ගොඩාක් කාලයකට කලින් තමයි ජයග්‍රහණ වාර්තා කරලා පළවෙනි එකට කලින් ඔය දෙක කියන්නේ නේද? කියන්නේ ඔලිම්පික් දෙක පළවෙනි ලෝක කුසලානට කලින්නේ. ඔව් ලෝක කුසලාන දෙකත් 930 සහ 950 950 තමයි අවසාන වශයෙන් උන් ජයග්‍රහණය කරන්නේ. ඒතර අවුරුදු 75 පස්සේ ඔවුන් යම් කිසි ආකාරයක දක්ෂතාවක් දක්වනවාද කියලා බලන්න ඒ රටේ ජනතාව බොහොම ආසාවෙන් ඇති. ඔව් 1950 තරඟය ගැන පොඩි දෙයක් කිව්වොත් බ්‍රසීලියත් එක්ක මම හිතන්නේ අදටත් ලෝක ඉතිහාසයේ වර්ල්ඩ් කප් එක මිනිස්සු වැඩිම ප්‍රමාණයක් ඇටෙන්ඩ් කරලා තියෙන මැච් එක. මම හිතන්නේ ඔෆිෂියල් ඇටෙන්ඩන්ස් 1,70,000ට වැඩිය තියෙනවා. බ්‍රසීලිය මරකානා ස්ටේඩියම් එක විවෘත කරේ මේ වර්ල්ඩ් කප් එකේදී බ්‍රසීලිය පරද්දලා බ්‍රසීලියේදී උරුගුවේ ඒක ජයග්‍රහණය කරා. දකුණු ඇමරිකාව පැත්තට යමු වුණා මේ වර්ල්ඩ් කප් එකේ දැනට දකුණු ඇමරිකානු කණ්ඩායම මෙච්චරම හොඳට කරලා නැහැ. ඔව් මම හිතනවා සමහර විට දැන් පළවෙනි තරඟ වුණත් ආජන්ටිනාවත් තරම් මුලින් ක්‍රීඩා නොකරන්න පුළුවන්. හැබැයි උන් පස්සේ මේ තරඟවල වලට අවතීර්ණ වෙනවා. උන්ගේ ස්වභාවය ටිකක් ඒවා එකක් තිප්පෙන්නුම් කරනවානේ. ඒ නිසා මම ලොකු අවධානයක් යොමු වෙන තරඟ දෙයක් තමයි මම හිතන්නේ නේද? ආජන්ටිනාවේ තරඟ මම හිතන්නේ හෙට නෙමෙයි. අපි ඒක ඊළඟ දවසේ කතා කරමු. ඔව් ඇත්තටම අපි සෞදිය ගැනත් වචනයක් කියන්න ඕනේ. අපි කලිනුත් කිව්වා ආසියාව ඉතාමත් හොඳට ආසියානු කණ්ඩායම මේ තරගයේදී පර්ෆෝම් කරනවා කියලා. සහ සෞදි අපි දැක්ක ගිය වර්ල්ඩ් කප් එකේදී ආජන්ටිනාව දෙකට එකක් ලෙස පළමු තරගයේ පරාජය කරා. ඒ නිසා මම හිතන්නේ සෞදිය කියන්නේ තව තක්සේරු කර යුතු කණ්ඩායමක් නෙමෙයි. නමුත් මම හිතනවා උරුගුවේට මේ තරගය ගෝල දෙකකින් වගේ ජයග්‍රහණයකට යන්න පුළුවන් ඒක. ඔව් මමත් හිතනවා උරුගුවේ ජයග්‍රහණය කරා කියලා. හැබැයි සෞදි අරාබිය යම් තරගයක් දෙන්න තිබෙ තියෙනවා මේකෙන් තත්ත්වය මත. ඉතින් මම හිතනවා එහෙනම් මේ අපේ කලින් තරග ගැනත් කොහොම මේ ඕනට බලන්න පුළුවන් තරම් කීපෙකුත් අපේ වෙලාවල් වල පැවැත්වෙනවා නේ. 9:00 ස්පේන් තරගය අනිවාර්යෙන් බලන්න. අනිවාර්යෙන් බලන්න හොඳ තරගයක් ස්පේන් තරගය.
ඉතින් ඇතරම අපි මේක අරමුණ මේ පාපන්දු ක්‍රීඩාව ඇතරම ලංකාවේ ගත්තාම ක්‍රිකට් තරම් අවධානයට යොමු වෙන්නේ නැහැ. ඉතින් අපේ පාපන්දු රසිකයන්ට පුළුවන් YouTube එකේ අපිට කමෙන්ට් එකක් දාන්න, Facebook එකේ කමෙන්ට් එකක් දාන්න, අපි සමග සම්බන්ධ වෙන්න. අපි මේ ලෝක කුසලානේ අවසාන වෙනකොටම ඔබ සමග රැඳී සිටිනවා. එහෙනම් අපි හෙට නැවත හමු වෙමු.